ඉතින් කොහොමද මේ බ්ලොග් එක රෑ වීඩියෝ කරපු එකක් මොකද රෑ ගියපු ගමනක් හින්දා ඔබ්වියස්ලි ඕකේ සෝ ඉතින් ටුක් එකේ හිටියේ මගේ යාළුවෝ දෙන්න මනුජයි සංජය ඒ දෙන්නත් එක මම මේ ලෑස්ති වෙලා යන්නේ කොහොමද ඒක කියන්නේ තියටර් ෆෙස්ටිවල් එකක් නැත්නම් performances monologue performances නෑ ඩ්‍රාමා එකකුත් තිබ්බා ඕකේ monologues and dramas තියෙන theatre performance festival එකකට තමයි යන්නේ BMICH එකේ අලුතෙන්ම theatre space එකක් open කරා BMICH කමත තියෙන්නේ අන්න ඒ කමතේ අලුත්ම theatre space එකක් open කරා ඉතින් ඒකේ opening festival එකේ දවස් මං හිතන්නේ දවස් 5ක් වගේ තිබ්බා ඉතින් මේක තිබ්බේ 29th March මේ අපි යන performances ටික තිබ්බේ ඒ performances ටික ලෑස්ති කරලා තිබ්බේ grassrooted trust කියලා ඔයාලා අහලා ඇති හාන්ස් බිලිමෝරියා පබා දේශප්‍රිය ඔන්න ඔය කට්ටිය මූලිකත්වය අරගෙන කරන එක ඉතින් ඒ grassrooted trust එකෙන් organize කරපු theatre performances ටික තමයි මේ 29 රෑ 9ට මං හිතන්නේ ඒක පටන් ගත්තේ ඉතින් මේ අපි ඒ theatre space එකට ගිහිල්ලා ඉන්නේ ඔයා setup එක ඔය ඉන්නේ මගේ යාළුවා යෙනුල් අර ඔයාලා දැක්කේ හාන්ස් බිලිමෝරියාව ෂර්ට් එකයි සරමයි අඳන් හිටියේ ඉතින් ඔයාලට දැන් මතක් වෙනවත් ඇති යා සයිබර් සිකියුරිටි ගැන කතා කරද්දී ගොඩක් TV programs වලට ඇවිල්ලා තියෙනවා සහ social media වල යා ඉතින් හාන්ස් හරහා තමයි අපිට මේ performance එක ඇත්තටම දැනගන්නත් හම්බුනේ ඔය ඉන්නේ පබා දේශප්‍රිය ඉතින් මේ performance එක බලන්න ඉන්න ප්‍රධානම හේතුව තමයි මගේ හොඳම යාළුවා බෙනි නවෝද බෙනට ඔයාලා TikTok එකේ ඒතකොට YouTube වල දැකලා ඇති එයා perform කරනවා ඔය මම zoom කරලා පෙන්නුවා එයාගේ performance space එක විශ්ව පැතුම් ඔයාලා TikTok එකේ ඒතකොට Facebook වල දැකලා ඇති he is my queer child එයාත් performance එකක් කරනවා මේ තමයි එයාගේ performance එක sorry ළමයි මේකේ track එක දාන්න විදියක් නැහැ මොකද YouTube copyright violations වලට අහු වෙනවා ඉතින් මම track එක අහක් කරා මේකට YouTube approved copyright නැති music එකක් මම දාන්නම් but yeah so කරන්න දෙයක් නැහැ ඉතින් මොනවා කරන්නද YouTube එකට upload කරන්නේ copyright නැතුව upload කරන්නත් බෑ okay
කේස් සෙකන්ඩ් පර්ෆෝමන්ස් එක තිබ්බේ බලන්න දැකලා පුරුදු බුණක් නේද ඩොමිනික්ගේ ඉතින් ඔයාලට මතක ඇති පොඩි කාලේ ඇඩ්ස් ගියා ටීවී ඇඩ්ස් ගොඩාක් ගියා මෙයා ඉන්න සෝ එයාගේ ඇක්ට් එක තමයි දෙවෙනියට තිබ්බේ Yeah, always poking her nose into other people's business. Yeah, this is before telephones, huh? So poking your nose in other people's business, there's a certain amount of skill and goal. How to find out what is not your business without the goal to do so. Yeah. She had a lovely nose. Big, proud, flared nostrils. Gives me a sense of calm, peace. I love having pictures like this that I can look at whenever I want. And I always thought that Auntie Claudette, especially this part, you know, the T-zone, they say, looked a lot. Or to turn like this. Or to bend like this, huh? Or to kneel down like this. Or to look up at me like that. ඕකේස් දැන් තමයි මං මේක කැමතිම පර්ෆෝමන්ස් එක එන්නේ බෙනීගේ පර්ෆෝමන්ස් එක ඔසෝ යාගේ පර්ෆෝමන්ස් එකේ නම ස්ටිච් නැරටිව්ස් ඔයා එකෙන් කතා කරේ අම්මත් එක්ක කොන්වර්සේෂන් එකක් යන විදිහට එයා කතා කරේ ලංකාවේ දැනට වර්තමානයේ තියෙන LGBTQIA+ කමියුනිටි එකට තියෙන වර්තමානයේ තියෙන තත්ත්වය සහ LGBT කමියුනිටි එක ගැන හිතන් ඉන්න මිස්කන්සෙප්ෂන්ස් ගැන පවතින දේශපාලන තත්ත්වයක් එක්ක ඔයා මේ අනිවාර්යකර පාරේ ගිහලා හිරේ විලංගු වැඩුණොත් ඔන්න අපිට නම් කරදර කරන්න එපා හොඳේ. අනේ අපි මේ දැන් ඇවිල්ලා ඉන්න අඬුවත් එක්ක ඒ ප්‍රශ්න මුකුත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ මැනිෆෙස්ටෝ එකේ කියලා තියෙනවනේ AKDගේ මැනිෆෙස්ටෝ එකේ කියලා තියෙනවනේ ලංකාවේ කමියුනිටි මෙම්බර්ස්වත් ඒගොල්ලන්ගේ like එකේ ලංකාවේ සිටිසන්ස් විදිහට ඒගොල්ලෝ රිකග්නයිස් කරනවා කියලා. So අපි equal stakeholders. ඒව නිකන් කට වචන විතරයි. හරි. වචන වෙන්න පුළුවන්. But අපේ responsibility එක අපේ රස්සාව තමයි ඒගොල්ලන්ව මේ වචන වලට accountable hold කරන එක. Right? ඇමරිකාවෙන් ට්‍රෙන්ඩ් එකක් විදිහට පටන් අරගෙන ලෝකෙ වටේම political campaigns වලට අපි මේගොල්ලන්ගේ political propaganda විදිහට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. but අපිට ඒක අදාළ නැහැ. ලංකාවේ elections කාලෙට එක political parties වලින් අපිව පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඒවත් අපිට අදාළ නැහැ. because දැන් ඇවිල්ලා ඉන්න ආණ්ඩුවෙන් කියලා තියෙනවා ඒගොල්ලන්ගේ manifesto එකේ වචන කියනවා. ඒකට අපි ඒගොල්ලන්ව accountable hold කරාම වැඩි ඉවරයි. අනිත් එක ඇමරිකන් version අපි කොහොමද අදාළන්නේ? මිනිස්සු හරි ආසයිනේ ඒගොල්ලන්ට පේන දෙයට වෛර කරන්න. දරුවෝ ආණ්ඩුව ඒගොල්ලෝගේ වාසියට හදාගත්ත වචන ඕවා. මම අපිට මේක මාසෙකට කලින් ඉවර කරන්න කිව්වා. කරුණාකරලා මට ඉක්මනට ඉවර කරලා දෙන්නද? Thank you. මට තව වැඩ තියෙනවා. ඔයා හිතන්නේ මට තියෙන එකම වැඩේ මේක විතරක් කියලාද? අනිත් එක මම මේවට එකගත් නැහැ. මේ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ දරුවෝ. මේව දැන් ආයෙත් කතා කරන්න වෙලාව නෙමෙයි. අම්මට පරක්කු කරන්න ඕනවට මේව ආයෙත් ඇඳලා ගන්නවා කියලා මට කරන්න දෙයක්වත් නැහැ. හොඳද? ඒ හින්දා අර මිනිස්සු තා විනාඩි 15කින් මාව ගන්න එනවා. මට බාගෙට හෙලෙන්න යන්න කියන්නේ. මට බේසික්ලි අම්මා දැන් කියන්නේ මෙහෙම පාරේ ඇවිල්ලා යන්න කියලාද? මේ ඊට වැඩි සංස්කෘතික ලැජ්ජාවක් නෙවෙයි. ඒ හින්දා කරුණාකරලා ඔක්කොම ටික ඉවර කරලා දෙන්න ප්ලීස්. මොකද ඔයා දැන් මේ ආයෙත් කියලා කියන්නේ? මම ආයෙත් කියලා කිව්වේ දැන් අපි මේ කන්වර්සේෂන් එක කී පාරක් කියලා කියනවාද කියන්නේ ලංකාවේ සංස්කෘතියේ ඉස්සර කාලේ ඉඳන් අපි වගේ කට්ටිය ඉඳලා තියෙනවා. හොඳද? ඉස්සර කාලේ පිරිමියා ගන්න ඒගොල්ලෝ හොන්නේ දිගට බෑ. ඔළුවේ පාර ගැහුවා. හොඳද? බේසිකලි පද්ද පාරේ ඇවිදගෙන ගියා. හොඳද? ලංකාවේ මිනිස්සු කියන්නේ හරි නිදහසේ ජීවත් වෙච්ච මිනිස්සු කොටසක්. ඒගොල්ලෝ පාරවල සින්දු කී නැතුව, ගෙවවල සින්දු කී නැතුව ලංකාවේ මිනිස්සු ෆ්ලුවෙන්ට් නිදහසේ ජීවත් වෙච්ච මිනිස්සු කොටසක්. හැබැයි ඔය නිදහස ඔය ෆ්ලුවෙන්ට්නස් එක හැමෝටම තිබෙන්නේ නැහැ. මොකද? ගන්න
උදාහරණයකට සිස්ටම් එක යනවා. අම්මා වගේ අය. ඒගොල්ලන්ට basically උඩරට පහතරට සබරගමු එක සංස්කෘතිකාංග එක රිලිජියස් ෆැසිලිටිස් වලට හරි මේගොල්ලම ගත්තේ නැහැ. ඇයි? ඒගොල්ලන්ගේ ස්වභාවිකව ඇඟෙන් වෙන දෙයක් නිසා මාස් පතා. ඒක කිලි කියලා. ඒ වෙනකොට ගන්න කියද්දි කාවද? ගැන්ගත් ලක්ෂණ පිළිබින්නේ නැහැ. ඒ කාවද? නැචිස්ලා. නැචිස්ලා කියන්නේ කවුද කියන්නේ? කමියුනිටි. මගේ කමියුනිටි එකක්. ඉතින් ඒකෙම තේරෙනව නේද අපි ඉස්සර කාලේ ඉඳන් ලංකාවේ සංස්කෘතිය ඉඳලා තියෙනවා. අපි මේ පිටරටින් ආපු දෙයක්වත් ඔළුවෙන් හදාගත්ත දෙයක්වත් නෙමෙයි. මේක ලාංකික දෙයක්. මට තේරෙන්නේ නැහැ දරුවෝ. ඒක මහ විකාර වැඩ. එයා මට කිව්වා මේක මානසික ලෙඩක් කියලා. කවුද කිව්වේ? Literally. This is so interesting. මට දැනගන්න ආසයි. කියන්න බෑ කවුද කිව්වේ කියලා? කියන්න බෑ. අන්තිම මට දැනගන්න ආසයි. ගැමුණු සර්. අර තාත්තගේ පන්තියේ ඉන්න මෝලා මාරු පාර ගැමුණු සර්. යාමියෝ මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. මිනිහා මගේ පස්සෙන් ඇවිල්ලා මාව අල්ල ගන්න බැරි වුණා කියලා අම්මට එයාගේ හෝලි පොතෙන් ඉඳගෙන දේශනා දීලා. අම්ම ඒක පිළිගන්නවා. ඒ ඔයාගේ පස්සෙන් ආවා. ඔව් අහන්න පොඩ්ඩක් කවුද කියලා डॉक्टर करेक्ट साइकियाट्रिस्ट करेक्ट साइकोलॉजिस्ट करेक्ट नहीं इतने तू मैं बच्चे को बीच छोड़ रहा है तेरे मोरे पीसो अम्मे महामड़ की फारा पहले कलर किया ना क्या ड्रैग किया ना को खाते किया ना ओका कंसेप्चुअल ड्रैग आउटफिट है का හොඳද බේසිකලි මම මෙහෙම ඇඳගෙන ඔය ඇඳගෙන ගියා කියලා මාව අනිත් මිනිස්සු වගේ වෙන්න නැති වෙන්නේ නැහැ. හොඳද ඕකෙන් කරන්නේ යම් කිසි දෙයක් ප්‍රකාශනය කරන එක. හොඳද බේසිකලි මම අනිත් මිනිස්සු වගේමයි. කනවා බොනවා හු කියනවා කෑ ගහනවා සිද්ද කියනවා හොස්ප ගන්නවා නිදා ගන්නවා ටොයිලට් එකේ ගිහලා බෙඩි බානවා චූ දානවා ඒවත් කරනවා. කාත් එකයි මොහායි කරනවා. So අනිත් එක අම්මයි කියවනේ බේසිකලි මේක මානසික ලෙඩක් කියලා right 70 දශකයේ ඉඳන් ලෝකේ ડોක්ටර්ස්ලා රිසර්චර්ස්ලා සයන්ටිස්ට්ලා ප්‍රකාශනය කරලා තියෙනවා සමලිංගිකත්වය සංඛාතලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලා. so literally ඔගෙනයි කතා කරලා වැඩක් නැහැ. end of story. මම මේක පැහැදිලි කරලා දෙන්න හැදුවා. හිතේ පන්තිය ඒ අපි ඔළුවට ගන්න ඕන දෙයක් තමයි බේසිකලි ඔය ඉස්සර කාලේ අම්මලා කාලේ ඉස්සෙල්ලා හිටන් පරණ ජෙනරේෂන්ස් වල හිටපු like wise means basically ඒගොල්ලන් colonization වලින් ඒගොල්ලන් ඔළුවට දාන දෙයක් තියෙනවා right ඒ වෙලාවේ අපි ඔළුවට දාලා තියෙනවා colonization වල එක එක මමෝ ගෙනාවා ඒව අපි අමතක කරලා ඉස්සරහට මොකද දැන් facts proof අනවන තියෙනවා කියවලා අහලා බලලා ඉගෙන ගන්න. සම් මොඩේ විදිහට හස්ලෙන්න ඕනේ නැහැ. ඒවා ඉගෙනගෙන අපි ඉස්සරහට යන්න තමයි කරන්නේ. අනිත් එක මතකද මම අම්මට පෙන්නලා තියෙනවා අර සත්තුන්ගේ සමලිංගිකව හස්ලෙන ඒවා සංක්‍රාන්තික ලක්ෂණ තියෙන ඒවා නම් මම වීඩියෝස් පින්තූර මේ ළඟදී මම පෙන්නවා පිළිගන්න දෙන්නේ පින්තූරයක්. මතකද? ඉතින් ඒකෙම තේරෙනවානේ මේක ස්වභාවික දෙයක් කියන එක. අන්තිමටදී අපි සත්තු අපි දැන් මේ ඔක්කොගෙම මතක තියාගන්න ඕන එක දෙයක්. right at the end of the day අපි ඔක්කොමලා මිනිස්සු කියන්නේ. එච්චරයි. යා හරි මෙන්න ඔයාගේ අඳුම වැඩි ඉවරයි. මම දානකින් කල් දාමද? දැම්ම බලන්න ප්‍රේම තාවා. ලස්සනයි ඒ දරුවෝ ඔයා මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕනේ. ඔයා පරිස්සම් වෙනවා කියලා. දවසේ අන්තිමට බැලුවම ඔයා මගේ දරුවා. ඔයා කාටවත්
කාටවත් කරදරයක් කරන්නෙත් නැත්තම් ඔයාට කරදරයක් කරගන්නෙත් නැත්තම් මට එච්චරයි ඕන. Thank you. බලන්න අපි වෙන කොච්චර ඇවිල්ලාද කියලා. හරි. දැන් යන්න කලින් මට වටයක් කැරකිලා වෙන්නත් මට සම්පූර්ණ ඇල්ම බලන්න ඕන. ඊට පස්සේ හතරවැනියට මේ තිබ්බ පර්ෆෝමන්ස් එකත් පට්ටම සුපිරි පර්ෆෝමන්ස් එක. ගොඩක්ම කතා කරේ විමෙන්ස් රයිට්ස් සහ මේ අපේ තියෙන පේට්‍රියාකල් සිස්ටම් එක. කියන්නේ පිරිමියා උසස් කියන තාමත් ලංකාවේ තියෙන පිරිමියා උසස් කියන සිස්ටම් එක ගැන තමයි ගොඩක්ම කතා කරේ. ඒ කියන්නේ ඒක පට්ට ඩ්‍රාමා තියේටර් කියන්නේ ඒ ඇක්ටිං සුපිරි. ලයික් ඔයාලම බලන්නකො කොච්චර ලස්සනද කියන මේක. මායි මගේ යාළුවා ඉස්කෝලේ ඇවිල්ලා එනකොට එයාගේ තාත්තා අපි ඉස්සරහට ආවා. තෝගේ අම්මාට ඉවරයි. මට මතකයි අපේ අක්කව ගෙදර ගෙනලා දැන් අක්කගේ මිනිහා පිරිමි ළමයිම හදනවා කියලා. ගෑනු ළමයි හදන්නේ කියලා. මේ පිරිමි ළමයි හදන්නේ නැත්තම් ගෑණියෙක්ගෙන් කිසි වැඩක් නැහැ. අක්කව ගෙදරට ගෙනල්ලා දැම්මා. ඊට පස්සේ කිව්වා අම්මේ ඔබවත් කියලා දීපන් මේකට පිරිමි ළමයි හදන්න හැටි කියලා. ඊට පස්සේ අපේ අම්මා මොකද දන්නවද කරේ? අපිට තිබ්බ හොඳම කුඹුර අක්කට ලියුවා. අනේ මේ මම ආපහු අක්කව අරගෙන ගෙදර ගියා. අපේ ගෙදරත් එහෙම තමයි. ඉතින් කිසි වෙනසක් නැහැ. අම්මා තියෙන තරම් බත් බෙදුවේ අයියට. මගේ යාළුවගේ ගේ පැත්තට දිව්වා. අපෝ ගැටේ ස්ත්‍රිය තීරණ ගන්න තලවලින් අයින් කරලා ගෙදර වැඩවලටයි ළමයි හදන වැඩේටයි විතරක් සීමා කරලා තමයි මේ අපු මේ පුරුෂ මූලික සමාජයක් පවත්වාගෙන යන්නේ. ස්ත්‍රිය පිරිමියට අයිති කියන විශ්වාසය තමයි ස්ත්‍රී පීඩනයට පදනම කියලා අපි ඒ කාලේ දේශනවලදී ඉගෙන ගත්තා. අයිති කියලා හිතන නිසානේ මරන්නත් පුළුවන් කියලා හිතෙන්නේ. මරණ ගෙදර සේරුම බර ඇද්දේ මගේ යාළුවගේ අයියා. ගහලා වැඩිපුරම ගහලා තියෙන චුප් පැත්තට පයින්. මේක ඇවිද ගන්න බැරි මෙහෙම ඇවිද්දේ. මල් කියලා වැළපු තැනකට සිද්ධ වෙච්ච දෙයක් මේක. නන්දව මැරුවට පස්සේ තමයි චූපැත්තට කොටලා තියෙන්නේ. ඇඳගෙන හිටපු නයිටියේ යටින් දිග කලිසමක් ඇඳලා ගාවා. එයාට බය හිතුණලු. මේ අදිසියවත් වෙඩි වැදිලා එයාගේ නයිටි ඉස්සිලා චූපැත්ත අනිත් පැත්තට පෙරේ කියලා. මැරුණත් කමක් නෑ නිර්වස්ත්‍ර වෙන්නේ නැතුව. ගෑනුගේ නිර්වත දකින්නකොට පිරිමිට ඉන්න බෑලු නේ. පුරුෂ මූලික සමාජය ඇතුලේ
ගැහැණියගේ ශරීරය පාලනය කරන්න විවිධ නීති රීති ගෙනාවා කියලා අපි කුමාරි ජයවර්ධනගේ දේශනවලදී ඉගෙන ගත්තා. විවාහය පුරුෂ මූලික ව්‍යුහය ශක්තිමත් කරනවා කියලා අපි ඒ දේශනවලදී ඉගෙන ගත්තා. පුරුෂ මූලික සමාජය ඇතුලේ ස්ත්‍රියගේ වටිනාකම තීරණය වෙන්නේ පිරිමියාගේ අවශ්‍යතාවයට අනුව. ඒකනේ එපා වුණාම මරන්නත් පුළුවන් කියලා හිතෙන්නේ. උලන්ද මරපු පිළිය අරගෙන පොලිසියෙන් ගිහිල්ලා තියලා කිව්වලු මම කිව්වා හරි ආඩම්බරේ මහා ලොකු වැඩක් කරා වගේ. තමන්ගේ ගෑණිව පිළියෙන් ඇනලා මරණ එක මහා ලොකු වැඩක් කියලා උට හිතනවා ඇති. අප ලැබිලා ගෙදර ආවට පස්සේ මු ගෙයක් ගානේ ගිහිල්ලා 725 ගානේ එකතු කරා. මේක සාහිලියන 725ක් මම කියන්නේ ගෑණියේ කුණාම නෝනා Tamanට තියෙන දේවල් ගැන පොඩි හරි වටිනාකමක් තියෙන්න ඕනේ නැද්ද? ඈ තියෙන්න ඕනේ නේ. අනිත් එක තමයි මම කියන්නේ ගෑණියේ කුණාම අවලංගු නොකර ඉන්න ඕන. නැත්නම් අවලංගු නොකර ඉන්න ඕන නේ. ඒ ගෑනුන්ට ඕන විදිහට නටන්න දෙන්න බෑ නේ. අන්තිමට මොකද කරේ නෑ. මාව දාලා ගියොත් මගේ දරුවෝ දෙන්න එක්ක මම මට නම් පුදුම තරහක් ආවේ. තමන්ගේ ගෑණිව පිළියෙන් ඇනලා මරලා තව අපි ඒ නඩුවට සල්ලි දෙන්න ඕනේ. මම හැම ගෙදරටම ගිහිල්ලා කිව්වා. ඔකට එක සතයක්වත් දෙන්න එපා කියලා. ඒ වුණාට මම බය වුණේ. හරි දේ කරන්න මොකටද බය වෙන්නේ? එහෙනම් අපි භීෂණ කාලේ කොච්චර බය වෙන්න ඕනද? ඒ කාලේ හරිම දේ තමයි ඉන්දුලංකා ගිවිසුමට සහාය දක්වන එක කියලා අපි හිතුවා. හැබැයි ජවි පෙන්නනම ඕක දිරෙව්වේ නැහැ. දේශද්‍රෝහියෝ කියලා හම්බුත් ගියා. මරන්න බැන්නුවා. හදිස්සියවත් හරදරයක් වුණොත් කියලා අපිට T50 පුරුදු කරලා තිබුණේ. හැබැයි මට නම් හොඳටම පුළුවන් ෂොට් ගන්න එක. හදිස්සියවත් ප්‍රහාරයක් කෙල්ල කරොත් අමගහයට දිගා වෙන්න කියලා අපිට උපදෙස් දීලා තිබුණා. ඒ කාලේ මට ලොකුදුම හම්බ වෙනවා. ඒ හින්දා අපිව කොළඹ වෙන ආරක්ෂිත තැනකට එක්කන් ගියා. එහෙම වෙන ආරක්ෂිත තැනක් තිබුණා නම් නන්දගේ ජීවිතේ බේරෙනව නේද කියලා මට හිතුණා. මේ අසාධාරණ මගේ අඟලේ මස් නවරක් පුරට කියන්න ගත්තා. තුන්වැනිකාරයෝ එකතු වෙලා කාන්තා දිනේ වෙනුවෙන් එක දවසකට නාස්ති කරන සල්ලි ටික එකතු කරගත්තා නම් එක ගෑණියෙක්ට නෙමෙයි ගෑනු 1000කට උනත්
ආරක්ෂිතව ඉන්න හිටින්න තැනක් හදාගන්න පුළුවන්. ඉරාන ස්ත්‍රී අරගලේ සටන් පාඨය. ස්ත්‍රිය ජීවිතය නිදහස. ඕකේස් මේ ඊළඟ පර්ෆෝමන්ස් එක කාගෙන්ද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අපි හැමෝම දන්න භූමි අක්කගේ පර්ෆෝමන්ස් එක තමයි ඊළඟට තිබ්බේ. අපි හැමෝම දන්න භූමි හරේන්ද්‍රන්ගේ පර්ෆෝමන්ස් එක තමයි ඊළඟට තිබ්බේ. ඉතින් මේ පර්ෆෝමන්ස් එකෙන් එයා කතා කරේ එයා බොටම් සර්ජරි එක කරන්න ගියපු ඉන්දියාවේ ගමන ගැන සහ ඒ එක්ස්පීරියන්ස් එක ගැන. දැන් ඒක බොටම් සර්ජරි එකක් කරනවා කියන්නේ ඕනම සර්ජරි එකක් පේන්ෆුල් නේ. එතකොට ජෙනිටල්ස් හා සම්බන්ධව කරන සර්ජරි එකක් කියන්නේ අතිශය පේන්ෆුල්, අතිශයම වේදනා බර අත්දැකීමක්. හැබැයි ඒක කොච්චර යුෆෝරික්ද, මොකද ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්ට තමන්ගේ අදාළ ට්‍රාන්ස්ජෙනින් සර්ජරීස් කියන්නේ හරිම වැදගත් පියවරවල්. ඉතින් ඒක කොච්චර පේන්ෆුල් වුණත් කොච්චර යුෆෝරික් වුණාද සහ ඒක කොමෙඩික් මැනරකින් ඔඩියන්ස් එකට දුන්න ඔඩියන්ස් එකට මේක තේරුම් ගන්න. ඕකේස්. ඉතින් අදට මගේ නංගිට අවුරුද්දයි මාස 6ක්. ඉතින් මම අද ඔයාලට කියන්න ආවේ මම නංගිට එක්කම එන්න ඉන්දියාවට ගිය ගමන ගැන. කොහොම හරි මාස ගානක පඩි එකතු කරලා ආරංචියක් හම්බුණා ඉන්දියාවේ මහත්මා ගාන්ධි පාන්ඩිචේරි හොස්පිටල් එකේ මේ සර්ජරි කරනවා. පාන්ඩිචේරි වල මහත්මා ගාන්ධි හොස්පිටල්. ලාභ ඒජ් එක මුළු සර්ජරි කරලා ලක්ෂ 2ක්. යන්නේ ගමන් හිටවුවට කොළමත් එක්ක ලක්ෂ 4ක් තිබ්බොත් හොඳට වෙනවා. ඉතින් අපි පොඩි කම්පැරිසන් එකක් දැම්ම බැංකොක් යනවද ඉන්දියාවට යනවද බැංකොක් යනවද ඉන්දියාවට යනවද. පැකේජ් එක ලාභයි. ඒක ඉන්දියාවට. කොහොමද වගේ ජානේ මෙට්ට එන්නේ. ඉතින් ඔන්න දැන් වීසා ගහලා කොහොම කරලා අපිට මට ටිකක් දෙන්නද. වන්දින්න මගේ දෙපාර කරපුවා. ඉතින් එයයි මගේ තවත් යාළුවෙකුත් එක්ක ඒ යාළුවගේ හස්බන්ඩ් අපි වෙනද යම්පොත් එකට. දාලිවල කොහොමද හිත හදාගෙන අපි ඉන්දියාවට ගියා. චෙන්නයි වලින් බැස්සා. චෙන්නයි වලින් බැහැලා එතන තියෙන මෙට්‍රෝ ට්‍රේන් එකක් ගත්තා. කොහෙද? ජයලලිතා ජයරාම් බස් ස්ටෑන්ඩ් එකේ. එතනින් අපි දන්නේ පාන්ඩිචේරි කියලා. පාන්ඩිචේරි වලට යන කොහොමද කියනවා? පාන්ඩිචේරි නෙවෙයි පුදුචේරි. දෙමළ ධර්මයෙන් ඉඳ හොඳට ගියායේ නැත්නම් මේ ලංකාවේ කලින් සර්ජරි කරපු උන් විතර ගන්නවා තරම්ට වඩා ලේසි ගලෙන් පට්ටයක් ගන්න. ඒක නැත්නම් ඉපදෙන්න තියහට ගන්න. එකෙක් නෙමෙයි කිව්වේ. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. දැන් හෙට උදේ නම් ෆ්ලයිට් එක තියෙන්නේ. අද නම් 11ට කෝල් කරලා කියනවා මේ ෆුල් සයිස් ෆොටෝ එකක් අරන් යන්න ඕනේ. 11ට මොන අප්පගේ ස්ටුඩියෝ දැන්නද? හොඳ වෙලාවට හරි ඩොකියුමන්ට්ස් ටික ඉන් ඇඩ්වාන්ස් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් කමක් නැහැ එන අතකට මැස්ස ගහමු කියලා හිතාගෙන අපි දෙන්න ගියා. හරි කියලා යනවා මාසෙකට විතර මේ හත සූට්කේස් එක. මට තිබුණේ ඉතින් අඬ ගැටිච්ච සූට්කේස් එක ඒක අදින්න බෑ. උස්සගෙන තමයි යන්න ඕනේ. ඉතින් අර ඉතුරුලා තිබ්බ පුරුෂ ශක්තිය දාලා ඕක ඇදගෙන ගියා. ඊට පස්සේ නම් හොඳම හරියට පස්සෙකට නැග්ගා. අය 4ම ගමන. අනේ කොළඹ ඉඳන් අනුරාධපුර යනවා වගේ කාස් දෙක පාර. ගස් කොළන් තියෙනවා සැකේ දකින්න කාක්කුඩු වගේ කෝවිලුත් තියෙනවා. යනවා. අපි දෙන්න ඕම යනකම නිදාගත්තා. ඇසිලා යන පොඩක් බලනකොට තාමත් ඉන්නේ චෙන්නයි වල. අපි දෙන්නම සාප කර කොහොම හරි කරුණක්ද කියලා ඕන් ගියා. ගිහලා අපි කොහොම හරි පාන්ඩිචේරි හන්දියෙන් බැස්සා. මේ මගේ දැනුම එන්නේ ඉන්දියාව පොඩි පරිරටක් නෙමෙයි. ගිහිනවල බැස්සහම ගිහින එතන ට්‍රේනින් සෑඩියක් තිබ්බා. මේ ට්‍රේනින් සෑඩියකින් යවන්න පාන්ඩිචේරි මහත්මා ගාන්ධි ආස්පත්‍රයේ එපිඩි පොරට. දෙවල ගන්නවා. අරුවන් ගානි මෙදිනට කිලෝමීටර් 20ක් තියෙනවා. උගා පොචි මාර්ගොචි. රුපියල් 600ක් දෙන්න කිව්වා. ලංකාවේ කිලෝමීටර් 20ක් රුපියල් 600ක්. කියන එක. යන ගමන් මේ මාස හොඳට ට්‍රාන්ස්ලේටි මිනිස්සෙක්. මේ මිනිස්සට හිතලා යාළු ඕන තරම් ඉන්දියාවේ ඉන්නවා කියලා කිව්වා. අනේ මල් හත්තයි. ඉතින් කොහේ යන ගමන් අයියේ අපිට මේ ෆුල් සයිස් ෆොටෝ එකක් ගහගන්නයි ෆොටෝ කොට ගහගන්නයි තනක් වගේ. හා කිව්වා. දැන් ඔය යන ගමන් දැන් ඉතින් ගියාට පස්සේ ඉන්ටර්නෙට් නැහැනේ.
මේ අපේ අර මොනවද කියන්නේ ඒවට අර IDD ද නෑ මොකද්ද රෝමින් රෝමින් වල සෑහෙන්න කැපෙනවා නේ මේ ජීවිත වැඩ කරලා මොකද අපි හරි දුප්පත් ඉතින් ඊට පස්සේ අපිට දැන් අපේ ලංකාවේ ඕනම මිනිහෙකුට පිටරට යන්න පාස්පෝර්ට් එක දීලා සීල් එකක් ගන්න පුළුවන් හත්තික්කට ගහ බරාබරේ කියන්නේ යකෝ ඒ දෙන්නේ ශ්‍රී ලංකාවේ පාස්පෝර්ට් වල SIM කාඩ් එක. හොඳ වෙලාවට හිතක් පහළ වෙලා කලින් ගියේ අර ළමයට SIM එක දීලා තිබ්බේ ඉඳ අපි ඒක টොප් අප් කරගත්තා. කොල්ලන්ට කිව්ව මම කලන්නේ තිබ්බේ මිනිහට අප්ඩේට් දෙන්න නේද? අපි මෙහෙම ගියා කියලා. කොහොමද මොහොම කියලා අපි හොස්පිටල් එකෙන් බැස්සා. හවස 4ක් මාරේ. තාමත් අපි try කරනවා විශ්සර ගන්න අපේ ලංකාවේ කියලා කතා කරන නිසා එහි ඉන්නවද හොස්පිටල් එකේ ට්‍රාන්ස් කෝඩිනේටර් කෙනෙක්. එයා තමයි ඩේට් ඔක්කොම කෝඩිනේට් කරන්නේ. ගන්න එකෙක් නම් ආන්සර් කරේ ඉතින් ඊට කොහොමද දෙවියාවෙන් කියලා ඉවරලා ඇඩ්මිෂන් එක ගාවට ගිහලා ට්‍රාන්ස්ජෙන්ඩර් සර්ජරි ඇඩ්මිෂන් ක්ලෝස් කිව්වා. දැන් ඔය කිව්වත් අපිට කොහොමද 4ට ඇඩ්මිෂන් වහනවා කියලා. දැන් ඉතින් ග්‍රෑම් නවතින්නත් එපා. ඒක කනියු දෙන්නේ වගේ බැලියු දෙන්නේ වගේ අර කැදගෙන ආයි හොයාගෙන ගියා. නාවට පාස් කරා. හොඳ වෙලාවට බේල් මුරුගා කියලා තැනක් තිබුණා. ඒකද උඩ තට්ටුවල අර අපි ආරං ගිහලා ගිහුවොත් දුසලේ ගිහලා පොඩක් ෆ්‍රෙෂ් වෙලා අපි ගිහලා ඉඳලා ඊට පස්සේ දැන් මේ අපි try කරනවා තාමත් විස්තර ගන්න ඇඩ්මිෂන් ගන්න ඕනේ නේ අර ෆුල් සයිස් ෆොටෝ එක අරන් තියෙන මොකද දන්නවද? කලින් සර්ජරි එකට ගියේ එකෙක් දැන් සාමාන්‍ය සර්ජරි වෙනකොට මාස 6කට කලින් මොමුන්ස් නැවතන කියලා. ඒ මොකද අධික රුධිර වහනය එහෙම නැත්නම් රුධිර සංසරණය අඩු කරන්න කියන්නේ රුධිරේ ගමන් කරන වේගය අඩු කරනවා. මේකේ මොනවද කරලා තියෙන්නේ සර්ජරි එක කලින් දවසේ හෝමෝන් රෑ හොරෙන් ගෙනත් දීලා. සර්ජරි කළේ ඊට පස්සේ උන්ගේ මල. අපේ ලංකාවේ මේකේ ඔන්න ඔය හේතුව මත ඒගොල්ලෝ අපෙන් ගන්නවා ඇෆිඩෙවිට් එක. වගකීම අපි බාර ගන්නවා කියන්නේ. ඉතින් ඒක තමයි ඔය ෆොටෝ එකේ ඉන්නේ. ඒක තව මොන විස්තර දෙන්නවද දන්නේ නැහැ නේද? ඉතින් ඊට පස්සේ දැන් මොනවද කරේ කමක් නැහැ. වෙන විදියකට මූණ දෙමුට ඉන්න ඔක්කොම 30 කෝටියක් දෙන්න දවුනාසෙක් සීකට ගිහින්. ගිහිල්ලා අර සුපුරුදු ප්‍රොසීඩර් එකේ අපි ගිහිල්ලා දැන් බෑග් එකක් කරගුත් නැහැ. මාළයක් එක දන්නේ හරිද දෙමළෙන් කතා කරාම උන් හිතනවා ඉතින් අපි තමිල්නාඩුවෙන් කියලා. එතකොට තමිල්නාඩුවේ ට්‍රාන්ස්ලේට් සලකන විදිහ තමයි අපිටත් සැලකුවේ සමානක් කරා. ඉතින් දැන් ඒක උස්සගෙන යනවා HIV ටෙස්ට් කරනවා, බ්ලඩ් ප්‍රෙෂර් ටෙස්ට් කරනවා, තව තරකින් ECG ගන්නවා, තව තරකින් කටුදර ලේ ගන්නවා. කොහොමද අවස 4 මාර්ගයේදී බාට් වුණා. මේකේ විශේෂත්වය කියන්නේ හොස්පිටල් එකේ වෙනම ට්‍රාන්ස්ලේට් බාට් වුණා. මේ සර්ජරි එක කරනකොට පැකේජ් එකක් දෙනවා වෙනම බාට් වුණා. අපි මේ බාට් වල තමයි වෙනම බල්ලට ඒ බාට් වලට එන්නේ. අපි බලා ගන්න කවුරුද ඉන්නවනම් මේ ට්‍රාන්ස්ලේට් කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් දැන් අපි දෙන්නා විතරනේ ගියේ. දැන් කවුරුද බලන්න. කොහොමද දැන් අර කිව්ව සර්ජරි එකට ගත්තා. රාම කෝටිය. හරිද පොඩක් පැනික් පාටි එකක්. ඉතින් සර්ජරි එක කරලා කවුරුද කියනවා ඒ අකි මේක මෙහෙම තියෙන්නේ කියලා නම් ටිකක් කෝල් කන්දානේ මාත් කරගන්න යාළුවා. ඊපස්සේ දැන් කොහොම හරි එයාව සම්දා සර්ජරි එකට ගත්තා. අපි ඇඩ්මිට් වුණේ සිකුරාදා. එතකොට වීකෙන්ඩ් එක පොඩක් චිල් එකේ ගෙවුවා. අර මං ගාව පිටික මේස් කියලා පොඩක් තිබ්බා. මම ඒක කියන්නේ ඉතින්. ඊට පස්සේ කොහොම හරි සම්දා යාව සර්ජරි එකට ගත්තා. අර ට්‍රාන්ස් කෝඩිනේටර් අපි උදේ කතා කරලා දැන් කොහොමද උඹලා මේ බලාගන්නේ දෙන්නම දැන් අර සර්ජරි කරනකොට උඹ බලාගන්න උඹ බලාගන්නේ කවුද? මේ ප්‍රභාකරන්ගේ ළමයිට මාර අයිය තියෙන එක මම තාත්තට ප්‍රභාකරන් කිව්වේ නෑ උන්ට කතා කරන්නේ ලංකාව වගේ නෙමෙයි ඒක බල්කාරය දැම්මොත් ඒක හරි අඩුයි ඊට පස්සේ කොහොම හරි මම තෝම ඉනා ගියා ඔන්න කියන්නේ ඊට පස්සේ කොහොමද ළමයව සර්ජරි කරලා ඒගොල්ලෝ සබ්බයි සෙවලා ඕකේ මරු තුනක් විතර තියාගන්න ඕනේ කන්සල්ටේෂන්ස් ආවොත් කියන්නේ දැන් ඉතින් මාත් යනවා කියලා අර ජූස් අරගෙන මේ ජූස් අරගෙන දත්මදී කොහොමද දැන් ඒකම වාට්ටුවට ගෙන දැම්මා මම ගහරුවාට සර්ජරි එකට ගන්නවා කියලා ගහරුවාට නෑ මගේ බ්ලඩ් ප්‍රෙෂර් ටික වැඩි වෙනවා බදාදත් නෑ මම අපේ කෙනෙක් කෝල් කරේ ඒ ප්‍රාන්ස්පති නම සර්ජරි කරලා මම ටිකට් අරගෙන ලංකාවට කමන්නේ මම හිතාදා බෑනෑනේ මොනවා පිට දේශේ කොහොමද බෑ හිට පුළුවන් කියලා. වෙනම අපේ එකක් එක දන්නේත් නැහැ. කාත් එක කතා කරනවා. අපි දෙන්න විතරයි. ඉතින් කොහොම ඉඳලා කොහොම හරි
මාව බ්‍රහස්පති සර්ජරි කරනවා කියලා බඩදරය ආව ඒ ඉන්නවා අද්දකින් තියෙන පාරම මිනිස්සෙක් ඉලිනි මේ මිනිස්සු අපේ කාමරයකට එක්කගෙන අමෝ නිර්වාස්තර කරලා ඉවරලා බෙල්ලෙන් පල්ලයටම මයින් බාන පොල් කන්නාඩි දෙකක් දාගත්ත මිනිස්සේ කටේ ටෝච් එකක් ගාගෙන මෙහෙම කරලා බල මේ මම මයින් බාලා ගියේ හැබැයි උනාට යාගේ හිතේ සැකේ යන්නේ යාගේ ඉඳ දුක්ති මතකේ ආයේ ඉතින් අත ගාලා ඔක්කොම මයින් ඊට පස්සේ කොහොමද මම කියන්නේ ඔය බස්ටි කරනවා අරම කරනවා මේව කරනවානේ කන්දත් එපයි කිව්වා. ඉතින් දැන් ආයි බාලයක් කළා දෙයනේ ලංකාවට ආවහම කාර්යයෙන් පුජාවක් තියෙනවා. ජයශ්‍රී මහබෝධි මානෙනෝ. හරියරෝ මේ යනකදී නොකොටම නොකරන. මොකද බං අවුරුදු ගානක් තිස්සේ දැකපු ගේනේ ඕක හදා ගන්න මෙච්චර කෑම කට්ටක් කෑවේ. ඉතින් ඔන්න ඔහොම ඉඳලා සර්ජරියට ගත්තා. හොඳ ටික කොට. අල්කොල් පාර ගමන දැන් මම කොන්න තලන්න. ට්‍රොලි එකකට ගියා. සර්ජරි මේ අම්මගලේ පොඩි කුතුහලයක් හිතේ තියෙනවා. සර්ජරි જાති තුනක් තියෙනවානේ. එකක් තමයි ස්ට්‍රක්චර් එක විතරයි. හෙළුම විතරයි වැඩ බෑ. දෙවෙනි එකේ යම් තාක් දුරකට ගැඹුරක් එක. ඒ කියන්නේ අඟල් 6ක් එක්ක ස්ට්‍රක්චර් එක ඔක්කොම ලස්සනට ආවා. තුන්වෙනි එක තමයි මහා බඩවැලේ කොටසක් කරන අඟල් 12ක විතර ඇතුළටම ආවා. ආදම්ම මංගේගෙන් කාලේ පස්සේ මම ලස්සන චූටි ඉංග ලංකාවේ වගේ වයසක දොස්තරලා නෑ ඒ සීට් එකක් ටික් කරලා ලස්සන නඩුව වගේ දොස්තර හැබැයි වැඩි හරියම මම කතා කරේ කාන්තා දොස්තරලාත් එක්ක සමහර නළුවගේ දොස්තරලාගේ හරි ගණන් ගන්න බෑ ලංකාවේ යෝජනය කළා නේ ඉතින් මම ડોක්ටර් ළඟට ගියා ડોක්ටර් ඔය තුනෙන් දැන් අපි කතා කරපු දෙවෙනි එක නේද කරන්නේ කියලා සැකහැර කරගන්න එපා වාරි ආරක්ෂණ කියනවා. ડોක්ටර් කෝ බයලෙන් දෙකාවුනි මෙන්න මේක තමයි කරන්නේ කියලා මම හම්මෝ සැලසුම් සිස්ටම් කියලා. දැන් තියටර් එකට ගත්තා. අනේ මේ කාමරේ කාලක් වගේ තමයි තියටර් එක තියෙන්නේ. 10ක් 15ක් විතර ඉන්නවා. ඒත් ලස්සන ડોක්ටර්ලා. කොහොමද කොන්ද ඇල්වා මේ කොන්ද දෙවිවල ඒක කරන්නේ කොන්ද හිරිවට්ටලා කරන්නේ. ඒක නිසා ඔන්න ස්මෝල් ඉන්ජෙක්ෂන් කියලා මෙන්න මේ මාළලා මෙතනින් එන this ඉන්ජෙක්ෂන් කියලා ඕම කියලා ස්මෝල් ඉන්ජෙක්ෂන් කියලා එකක් දෙනවා. ස්මෝල් ඉන්ජෙක්ෂන් කියලා දෙකක් දෙනවා. ස්මෝල් ඉන්ජෙක්ෂන් කියලා තුනක් දෙනවා. හතරවෙනි එකට ඇවිල්ලා කියනවා big injection over small injection. මම කෝ ඒක උඹේ ගාව ඉන්ජෙක්ෂන් තුනකට ස්මෝල් ඉන්ජෙක්ෂන් කියලා. කොහොමද? ඔය ඉන්ජෙක්ෂන් තුන ගන්න උනාට පස්සේ දැන් මට කලින් කියනවනේ අනේ අපරාධ කියන්නේ ඒ ඩොසෙත් පත්තර දිගේ අරගෙන විස්තර කරනවා මෙහෙම වෙන්න පුළුවන් මේව වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් අරව වෙන්න පුළුවන් මේ වෙනක ඔක්කොම කියනවා. ඉතින් දැන් හිරිවට්ටල කරනවා කියන එක කිව්වා. අත්දැකීම් නෑනේ. මේව හදනකොට සිහි නැති කරලා. ඉතින් මම හිතුවා මේකට ඔක සිහි නැති කරලා කියලා. දෙයියනේ මේව වගේ ඉතින් මේකට දාන්න මේක ආරංගනේ. මේකට සිහි නැති කරලා. සිහි නැති කරේ නෑ. හිරිවැට්ටුවා. ඊපස්සේ මම යන ડોක්ටර් දැන් පැය 4යි විනාඩි 45ක් 50ක් විතර යනවා. කියන්නේ ඇප්‍රොක්සිමේට්ලි පැය 5ක් නේද? ඉතින් මම ඔය පැය 5යි මම කොටන්න දොත්තර කියලා මම ඒක ડોක්ටර් මට මොනවද කරන්න තියෙන්නේ? නේ වාට හිරිවැටලක් නැද්ද කියලා කන්ෆර්ම් කරගන්න විතරයි තියෙන්නේ. දැන් ඉතින් විනාඩි දෙකකින් දෙකට වගේ ඇවිල්ලා කේසාන්තේ සිට පාදාන්තයටම එකකින් කොනික් කරනවා. දැනෙනවද දැන්න. පස්වෙනි වතාව විතර යද්දී ඉතින් බලන්න දැනෙන්නේ නැහැ කිව්වා. අනේ මෙන්න පොඩි චෝස් ගාලා තියයක් දැම්ම. දැන් මම නිකන් අර මිෂනරි පොසිෂන් එකේ ඉන්නවා වගේ කකුල් දෙක උඩ තියගෙන ගාලා මම දෙකේ. වෙන හිතන්න එපා ඒ. කොහොමයි දැන් තිරේ දාලා වැඩ පටන් ගත්තා. දැන් තීරණය එන් අනිනවා මෙහෙන් අනිනවා මේව පෑනේ දෙන්න නැති වුණාට දැනෙනවනේ ඉරියට උනාට ඊපස්සේ මම ඒව ડોක්ටර් මම මොකද්ද කරන්න දැන් මොකද කරන්නේ නැහැ කිව්වා ඇත්තනේ ඉතින් මම මේ බත් කවර මොකද කරන්නේ නැහැ මම වෙනම නිදා ගන්නද කියලා කිව්වා මෙහෙම තොංගර තපර නිදා ගන්න ටික වෙලාවක් යද්දි කියන්නේ සංතාන මෑණියනේ ගැහෙන්න ගත්තා ඇහැරුණා ඒ ඇහැරුණා තීරණය එන් අදිනවා මෙහෙන් අදිනවා එතකොට මං හිතනවා දැන් මේක ඇක දෙක තමයි හරිය තමයි මම ඉතින් සර්ජරි එක විසුවලයිස් කරගන්නවා. දැන් ගැහෙනවනේ ඔන්න මගේ තිබුණ බෙඩ් ෂීට් එක අස්සට වැකියුම් එකක් දැම්මා ගොඩක් රස්නේ.
ඒකෙන් පදයට බෙදෝ පුණ්‍යයක් තේරෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ ආයෙ නිදා. සර්ජරි එක ඉවර වෙන්න විනාඩි 15කට විතර පස්සේ මට සීනා. මම යවුවා. ඉවරද? නෑ තව පොඩ්ඩක්. විනාඩි 15කට විතර ඇයි. මම කියලා හිටියේ. දෙමළ සින්දු ටිකක් මතක් කරගෙන හිතගෙන ඉන්න දැන් ඕවර් කිව්වන් පස්සේ මෙන්න මම දැක්ක මෙතන හින්දා ග්ලාස් එකක් දාලා තියෙනවා. වැඩි පෙන්නන්න නැතු චුස් දාලා දෙන්න දාලා දැවුවා. මෙතනට නිකන් දැවුවා. ඒක පේනවනේ මොන වුණත් දොස්තරලාට ලැජ්ජයි සීයාව. ඉතින් මම දෙන්න මේවා ගත්තා. ඔන්න දැන් මම තවත් ගන්න. ඒගොල්ලෝ සම්බයිසිකට අරන් ගියා. ඔන්න දැන් කතාවේ හොඳම හරිය පටන් ගන්න මේ හරිය තමයි. අනිත් කරම හාස්‍යරසේ පමණයි. ඈ ඔන්න ඊට පස්සේ දොස්තර ඇවිල්ලා ඔය ඉපේ හිතෝතුනි සැදැහැවතුනි ඒ වෙලාවේ මට පේන එක නම් තිබෙන්නේ නැත් හද බල කක්ක බලන්න තිබුණා මම කිව්වා ડોක්ටර් no pain but I feel that I want to go to the toilet no don't worry කියලා මට දැන් ඒක ඉංග්‍රීසියෙන් කියන්න තේරෙන්නේ එයා කිව්වේ ඔය ඇවිල්ලා යෝනි මාර්ගයේ අපි හිලා හදන්නේ හිලා හදනකොට ඒක දානවා මොල්ඩ් කියන්නේ ප්ලාස්ටික් ඩිල්ඩෝ එකක් වගේ එකක් ඇතුළට දානවා කියලා වැහෙන්නේ නැති වෙන්නේ. හොඳේ. ඉතින් ඕක ඇඟෙන් එළියට තල්ලු කරන වේදනාව තමයි ඔය දැනෙන්නේ කිව්වේ. අනේ ඒක තුමේ කක්ක බල කිව්වා ඒක වේදනාත්මක කක්ක බල. මම හිතන්නේ කක්ක බෙට්ටවත් ඕම මසාජ් කරගෙන. ඉතින් ඊට පස්සේ කොහොම හරි පේන් කිලර්ස් ගහුවා. හත්තික්කෙට ගහපු කරාබලේ කියන මුන් පේන් කිලර්ස් ගන්න මොනවද අර ස්මෝල් ඉන්ජෙක්ෂන් කියලා මුන් ගැහුවා නේද? ඒ එකක් කංගුස් නූලක් වගේ බඩයක් මෙතනින් කොන්දෙන් පාසාරු කරලා මෙතනින් ගන්නවා. දැන් ඔතනින් තමයි ඒගොල්ලෝ පේන් කිලර්ස් දානවා කියලා කියන්නේ. අය හතරෙන් හතරට ඒක පාර තාම මෙතනට ගහගත්තා. මොකද ඕක වැඩ කරේ නැත්තම් කියලා. ඔන්න ඊට පස්සේ කක්ක බර සීන් එකත් හරි ගියා. දැන් ටික වෙලාවකින් නිකන් ඉස්කුඩු ගාලා වගේ දැවිලා එනවා. තප්පරයක් දෙකක් උඩරිම විනාඩි භාගයකින් හරියනවා. දැන් මේක මාර කුතුහලයක් යපෝ එනවා යනවා. මම පොට්ටේ කෑවා. හරිද? දැන් හොඳම පනිෂ්මන්ට් එක එන්න කොහෙටවත් හැරෙන්න බෑ. උලන් වදින්න තියෙන්න ඕනේ මේමමයි හිතවතුනේ මම ඇදේ ඉන්නේ. හරිද? ඔන්න ඊට පස්සේ කොහොම හරි මේක මම ඇහුවා. ये कूमे खाना वगैरह दविला कहना डॉक्टर व्हाट इज दिस එතකොට කිව්වා මූත්‍ර බඩේ ගහලා තියෙන තුවාලයක් මූත්‍ර අපිට වෙනකොට තුවාලෙ කොට දැවිලා තමයි ඕක දවස් දෙකක් විතර අල්ලගෙන හිටියේ ඔන්න දැන් මාව වාට්ටුවට ගෙන දැන් වාට්ටුවේ ඉන්නේ ඔක්කොම වඩා හපම් මොකද මම තියන්නේ කුණ්ඩවල අනිත් දෙකේ ප්‍රශ්න ගැටලු විසඳන්නේ මොකද ට්‍රාන්ස්ලේට් මමනේ ඒකේ ගාව මම හිතන්නේ මෑත කාලයක් වෙනකන් ඒකේ යෝනි මාර්ගයේ ජර්නල් එකක්ම තිබ්බා ලාස්ට් එක ගලවපු වෙලේ ඉඳන් ෆොටෝ ගහනවා අක්කේ මේකේ තියෙන්නේ ආයි ෆොටෝ ගහනවා අක්කේ නේ මම කොහොමද බලන්නේ මම සාරිසෙන්නේ ඒකම මගේ කොහොමද කියන්නේ බලාගෙන ඉන්නේ ආසාවක් තිබුණා පුදුමයි කියුරියසිටි දැන් කොහොමයි මූත්‍රා බඩේ ගහලා තිබුණා ඉතින් උයන්ව තේරෙන්නේ නැහැ සැරිසරට අපිව බලාගන්න ඉන්න chance එකේ කැවිලා තමිනාලු ඒකේ එකම ඇඩ්වයිස් එක තන්නේ කුඩි drink water යම්පත් ඉස්සර මේක කියලා බෙරුම් ගල වතුර පොඩි ඒක හේතුවක් තිබුණා මොකද හේතුව අර ඇඟට දීපු හේතු ඔක්කොම පිට වෙන්න ඕනේ හින්දා ඒකෙ පෙන්නන සමාන කරලා ටූ බෑග් ඉන්නකල white color ත්‍රිපුඩි දායි කරනවා නල්ල කන්නේ කුඩි කිව්වා අර පිට බයිනවා මට බයිනවා අර පිට බයිනවා දැන් මොඳ මහදියෝ දෙල්ලෝ එක ගැලෙව්වා බිල්ඩෝ එකේ එළියට ගත්තන් පස්සේ ලාස්ට් එකක් ගලවලානේ මම කැමරාව ඔන් කරගෙන අර කීත් කිව්වා බලන්නේ කියලා අක්කා ෆොටෝ එකක් ගහගත්තා නම් බැලුවා දෙයියනේ මොකද බා මේ හදලා තියෙන්නේ දාදිය නෑ මයි දොතුනි බලන්න බෑ බලන්න කායි
මේකට සසර මතක් කරේ මට. කොහොමද? පස්සේ දොස්තර ආරකිට දීපු උපදෙස් මම මටම කියාගත්තා. මේක තුවාලේ. මේ කීදෙමු වගේ හොඳ වෙන්න. කොහොමද මම කාම් ඒ කොහොමද මම අන්තිමට හිතුවම ගන්නවද? දැන් මොන පුණ්‍ය කරන්නත් හදලා ඉවරයි. ඕක ලංකාවට ලායි හරි. දැන් මොකද ඊට පස්සේ අනිත් එක තමයි. අපි ඇවිදින්න. ඉතවතුනි උසන කෝසත් දැන් නෑ බැලන්ස් එක. ඇඳේ බැස්සා පොඩ්ඩක් නිකන් අන්බැලන්ස් ගතියක් තියෙනවා. නෑ මඩිය අදින්න කරන්නත් බෑ ටූ බෑග් එකේ හැපෙන්න. මොකක්ද කරන්නේ? ඉතින් වාට්ටුවේ ඉන්ටර්නෙට් ඇවිදිනවා. වැඩි හරියක් අපි කරේ වාට්ටුවේ කෙලවර දුන්න හොස්පිටල් එකේ ස්ට්‍රක්චර් එක බලන්න. අපි ඉන්නේ මෙතන. අර කියනවා නෑ අක්කේ බැල්කනිය මේ මම පාරයන් යකෝ යන්න මේ තියෙන්නේ. ඔන්න ඔය තමයි අපි ඇවිදිනවා. තවදාවා. ඊට පහයි මේකට පහයි. උදේට ඒක. දවල්ට ඒකට 10යි මේකට 10යි. හවසට එහෙට 20යි මේකට 20යි. යකෝ ආමි ට්‍රේනින් එකක් කරන්නේ. හිතපන් ටූ බෑග් එකක් උත්තර කරලා ඒ මේකට කොහොමද කියන්නේ? අකුලම් කරන්න බෑනේ හිතෝතුනි. ඔන්නේ ඔක්කොම තමයි. සර්ජරි එක කරාම සාමාන්‍යයෙන් කකුල් දෙකට ලේ බරින. ධනිස්ෙන් පල්ලා වේදනාවක් එනවා. මනාව ඔකේ අමාරුවක් හිතෝතුනි. හේතුව ඒ තාටන් දෙක ලේ බෑලා. අල්ලන්න බෑ දුවාලලා. ඉඳ ගන්නත් බෑ නිදා ගන්නත් බෑ හිතපන් කොහමද කියලා නෑට දාඩි දාගෙන අක්කයි දිනවා අර වට විශ්ව මොනවද අන්තිමට දොස්තර ඇහුවා දවස් දෙකක් විතර ගිහිල්ලා any pain මං කන් no pain doctor back pain my back hurts give me something කිව්වම ඉන්දියාවේ පැරසිටමෝල් එකක් දුන්නා කියන්නේ වලදක් නෑ විතවතුනි පැරසිටමෝල් එක වැඩ කරා ඒතුව වෙලා තිබුණ මම ඇඳ සාමාන්‍ය සර්ජරි කරලා දෙන්න දැම්මම ඇඳ මෙහෙම තියන්නේ. අපි ෆ්ලැට් දාගන්න. මට ඉතින් මොඩ ඔටි හොයන්න තියෙන මම ඇඳ මෙහෙම කරලා ඉඳලා. ඕකත් හිතුවා. මට කිව්වා මේක බීර පැය භාගයක විතර මම ඇඳ දිගට නිදා ගන්නකෝ කිව්වා. දිගට නිදා ගන්න. හරි කියා. හරි ඊදාවස මම නිදායි ස්ලීප් ලයිට් බේපේ. ඔන්න ඕකත් උනාට පස්සේ ඩයිලේට් එකක් දෙනවා දාන්න. නැමෙන්නේ ගල් වගේ කුසලින් යක් කොහොමද නෑනේ මෙයා ගල් කටස් වගේ ඒක පොඩක් නැග්‍රසීලී නේද ඩයිලේට් එකේ එහෙම නෑ ඇක්‍රලික් එකක් මම දැම්මේ නෑ කොහොමරි ඕම ඉඳලා අපි දැන් ලංකාවට එන දවසක් ගන්න මුත්‍රා පටි ගැටවල කැටි ටික ගලවන්නේ ඕකත් ජංගියසේ හංගගෙන අපි දෙන්න ලංකාවට එනකොට ආයි පාඩිචේරි නම් එයාපෝට් එකට එන්නේ පැය 4ක් ඉඳගෙන අනේ බෑ ජීවිතේට කාන්තාවක් විදිහට දැන්නට පෑ දෙකක් ඇඳේ ඔන්න එදා ඈ මාල අතිලවයි කොහොමද ඔක ඇඳන්නේ හතයි මොකද වගේ මට ඇවිල්ලා නම් අපි දැන් ඉඳගෙන එන අමාරු නිසාම මග නවත්තලා තේ කපුම් මයිකට ඩ්‍රයිවර් අයව නවත්තලා බාත්රූම් එකට ගිහින් බලනකොට පෑන් ටික මතක් කරනවා අනේ මම ඒක මාර්ගල අයි පෑන් එකක් ගන්නවා අයි පෑන් ටික ගන්න අපි දැන් කොහොමද ලංකාවට ආවා ලංකාවට ආවම මම ඉස්සලාම කරේ අපේ මහින්ද මාත්‍යා යුද්ධ කරලා ආවා වගේ බොහොම බාරේ පාත් වෙලා මේ මල්ල ඉම්පදෙයිනේ මහගේ බබා එක ජීවිතේ එක ලොකුම තිබ්බ බකට් ලිස්ට් එක මම සඵල කරගෙන ලංකාවට ආවේ තිබ්බා. ඒ කියන්නේ භූමි හරේන්ද්‍රන් විදිහටම ලංකාවට ආවා. අපේ එක්කෙනා ඇවිල්ලා හිටියේ මාත් එක්කනේ. ඉතින් අපි කොහොම හරි ඉස්සෙල්ලාම ගියේ ඔෆිස් එකට. ඔෆිස් එකට යනකොට ඔෆිස් එකේ උන් අර තට්ටු කරලා රතු පාට මොතු විදිය කරලා මුලක් කොලේ උඩ කපුරු දාලා ඇස් වහදුරු කරලා අපුඩි ගාලා ගන්න. මට පොඩි මේ රස්සා කැසිල්ලක් තියෙනවා. සුමාන තුනක් ඉතින් ඔෆිස් එක පැත්තට ගියෙත් නෑ ඊට පොවෙන්න වැඩි විරෝධතාවය නැද්දී මම ගියා ඔෆිස් එකට. ඔෆිස් ඔෆිස් කිතියේ ඒ ඉන්නකොට මෙහෙට ආවම මං ගෑණිගෙන් තමයි හැමදේම අහලා වැඩි විස්තර දැනගන්න. ඉතින් ගත්ත කෝල් එක. ඔබ කොහෙද ඉන්නේ? මම ඔෆිස් එකේ. හොඳ කෝපාදේ කියලා. කියන්නේ. කියලා කොපරන් ගෙදර. තවත් 10ක් වෙනකන් එන්නේ බලාගෙන ඔෆිස් එක පැත්ත බලන්න. හැබැයි එදා හවසයි. මට මුලක සමහරවල උණ ගත්තා.
සර්ජරි කළා හරියට 10 වෙනි දවසේ වෙනකොට මූත්‍රා බඩේ කලවන්නේ. ඒක තමයි නියතිය. ඉතින් ඔන්න ගේමාස් හොස්පිටල් එකේ ගයිනකොලොජිස්ට් මේ දෙනවා කියනවා. අන්නේ එහෙම කෙනෙක් ගියා. ඔය අපේ කෙනා තමයි ඒක දොස් කරලා දාන්නේ. කොහමද ඒ කෙනෙක් ගාවට ගියා. ගියාම අර සර්ජරි එකේ වේදනාවත් හරි මූත්‍රා බඩේ ගලවපු වේදනාවත් හරි සංතානක් නැහැ නේද? කවුරු හරි ගණාගෙන කෑවා වගේ විනාඩියක් තප්පරයක් යනකම්. අපි ඒක ගැලවුවට පස්සේ බොහොම සැලසීමක් තිබුණා. මං රෙන්ඩායින් කලේ ඉඳලා කොහේදී කණේ කනවා වගේ තප්පර දෙකක් විතර දැනේ ඔක අල්ලන් හිටපන් අපි ඔයිට වැඩි වේදනාවක් ඉඳලා කියලා. දොස්තර නිකන් හිටපන්. ඔයාගේ අරුව බය කරනවා වගේ පිස්සු රිදෙන්නේ නැහැ කිව්වා. ඒකේ සවුන්ඩ් ඉෆෙක්ට් මාරුවා. උදාහරණයකට ඒ ඉදි වේදනාවට අම්මා මිනිස්සුන්ට මෙරුණා නේද? ඒ වගේම මට රෙද්දාස්සේ ආයි වගේම සද්දයක් එනවා. අම්මා කියලා. මම ගෙදරටම ආයේ කැසි. විදුරන්නේ. කොහොම හරි එදා ගෙදර ආවා. දැන් කිසිම අවහිරතාවයක් නැතුව දැන් පැහැදිලි ගන්නilla පුළුවන්. මට නෑ. ඒ දාන සොඳර චූට් ගියා. ඊට පවුන්ද උදේ නැගිට ઠද්ද බල චුවමාරු. බාත්රූම් එකට ගිහිලා ඉඳගෙන තටමනවා ඒක උතෝනි චුයන්නේ. ඊහා වෙන්නේ පහත් වෙන්නේ දුකමට. ඉතින් දැන් ඇස් දෙකේ කම්බුත් බිල්ලා අපි මිනිහක් බය වෙලා උඩ බාත්රූම් එකේ ඉඳගෙන ඉන්නවා. දැන් කරන්න දෙයක් නෑ. දාන්න කියන ડોක්ටර් කෙනෙක් තමයි. හොඳට වතුර බොන්න මම ડોක්ටර් නිවුවා. ශාවරේ කිඩේ කරලා පොඩ නෙයි. මං ගන්න සද්දට බෝලෙන් අක්කේ චුයන්නේ. කීයේ මට තෝරන තිබ්බා. පුළුවන් නම් මිනිහට කියලා කොහොමද බියරේ කපිරන ගන්න. නැත්තම් අම්මට කියලා නීර මුලිය ටිකක් තම්බලා බීපන්. එහෙම නැත්තම් හොඳ උස්මක් අරගෙන ශාවරේකට ඇටලා ඉන්න. වතුර ගෙලමක් විතර බීලා ශවරේ ගැට්ට වෙලා හොඳට හිටියා. මේක නිකන් හරි නියු චිත්‍රපටයක් වගේ. හරිම සරාගී දර්ශනයක් මම හිතේ ඉන්නවා මේ බාල්ෆුගේ ශවරේ ගැට්ට. සරෝමස් ගාලා වතුරක් කරගෙන පැය භාගයකට දරන ඔටෝමැටිකලි චූත් කියන්නේ. එදාන් පස්සේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි තිබ්බ අනිත් චැලෙන්ජ් එක තමයි ඩයලේට් කරන එක. කෘතිම සංසාරය. ඩයලේට් එකක් දෙනවා දැන් ඇක්‍රලික් එක නෙමෙයි ඕක දාගන්න බෑ. හැබැයි ඉන්දියාවේ උතුරු ප්‍රාන්තේ ඔපරේෂන් එක කරගෙන ආවක් නංගිගෙන කිව්වා. මම එයාගේ නම නෙළුම් කියලා කියනවා. නෙළුම් ගාව තිබුණා ඇඩ්වාන්ස් ටෙක්නොලොජි ඩයලේටර් එක. ඒක මොකද්ද? සිලින්ඩර් එකකින් හුලං අරිනවා, හුලං ඇරියාම ඒක ඇකිලෙනවා, ඇතුළට දානවා, දැම්මන් පස්සේ හිමින් සැරේ බඩේ සිලින්ඩර් එක කරවන්න තියෙනවා. ඇතුළ පොපියනවා. හරි හරි මොනවා කියනකොට ඒක ප්‍රසාරණය වෙනවා. ඇතුළ පින්නවා. විතෝතුනි ප්‍රසාරණය වෙනවා. කොහොමද ටික කාලයක් යද්දී ඒකේ පොඩි වටලයක් තියෙනවා නැත්නම් දැන් ඉතින් ඔන්න ඕම කරලා දැන් මොකක්ද පදම් කරගත්තා. මොකද මාස 6ක් නොකඩවා කරන්න ඕනේ කියලා බැලුවොත් ආයෙ පජාතයි. ආරන්න නෝ ඉතින් ඊට පස්සේ මාස 8ක් විතර යනකම් මම ඒක දිගට ඩයලේට් කරා. විවිධ ආකාරයක එක්සර්සයිස් තියෙනවා. මුල් මාසේ මේ සයිස් එක, ඊළඟ මාසේ අර සයිස් එක, ඊට පස්සේ ටිකක් ඇඩ්වාන්ස් සයිස්. පස්සේ ගියාම එකම දවසේ තුනම කරනවා. අනේ සයිස් තුනකින් කෘත්‍රිම සංසාරය. ජීවිතේ ඊට පස්සේ සෑහෙන ගොඩක් දේවල් වෙනස් වුණා. ඉස්සර භූමි හරින්දන් කියන්නේ සමහරව මට විල්ලු කරා තුනී ලයිසන්ස් තාම. මම මෙහෙමයි හිතුවා. හැබැයි දැන් ජීවිතයක් ගන්න. සාරිය ලස්සනයි කොහොම කියන්නේ તો පොඩි නිකන් කැලරි වේලි ටයිල් සීන් එකක් කන්නඩි ඉස්සරහට ගිහලා හැමදාම පොඩක් පෝස් කරනවා. අස්සනයි නේ. එදාගේ පොඩක් ටයිල් උදිනවා පිළිලා. නේ චුට්ටක් නිකන් පොඩක් පෝස් එකක් කරගෙන බිල වැටෙනවා. self satisfaction self love matters බං. ඒක තියෙන්න ඕනේ මම කියන්නේ. නැත්නම් අපි පොඩක් ඇප්‍රීසියේට් කරගන්න බෑ. ඕකත් එක්ක දැන් ජීවිතේ සෑහෙන දේවල් වෙනස් වෙනවා. ඒ ඇසේ මගුලක් හැදුණා. බාගිනී දෙසැම්බර් 1 හැබැයි හොඳ වෙලේ දාන්න. මම ගියේ කොළඹ DSN 9 කිව්වා.
ඕකේ ආදි ශිෂ්‍ය සංගමයක් තියෙනවනේ නේද? ඒක මම ඊළඟ කරේ 2009. මේ අවුරුද්දේ ඒ ජීවිතේ අනිවාර්යෙන් ඉන්න ඕනේ. උන් මේකට අනිවාර්යෙන්ම ඉන්න ඕනේ මචං කියලා කිව්වොත් he insisted. ඉතින් මම ගියා. බැරි නම් මේගොල්ලෝ කතා වෙලා මට කමිටි එකේ පොසිෂන් එකක්. ඒකට හිතපන් හිතෝතුනි පිරිමි පාසලක ආදිශිෂ්‍ය සංගමේ බෑච් කමිටි එකේ නෑනේ. මට හම්බුනේ මොකද? ගෑනු පොසිෂන් එක. සෙක්‍රටරි පොසිෂන්. ඉතින් අරුන් මීටින් කරනකොට මට තින්න මොනිකි වගේ දෙන්න. Oh yes. කොල්ල ගොඩක් මැද්ද වෙනම තනිය කෙටෙක් විතර ඉන්න එක තුන මාත දෙයක් තියෙනවා. බෑච් WhatsApp group එකේ බේස් ඔක්කොම 400ක් ඉන්නවා. සමහරව කැදයි සමහරව ලස්සන. ඕතේ හම්බුනේ වගේ ඉන්න පොර ලස්සන වෙලා. ඉතින් මම අනේ දවසක් ඔක්කොම ගොඩාක් මැද්ද ඉන්න එකම කිකිලි මම. ජීවිතේ සමාන දේවල් වෙනස් වෙච්ච විදිහ බලුවාම මේ ආපු ගමනත් එක අපසල හැල්ල බලුවාම දැනෙන ආත්ම තෘප්තිය එක වෙනස් දෙයක්. මිනිස්සු සමාන කළාට අපෙන් ඇහුවේ ඕක හදාගන්න මිනිස්සුත් එක්ක සෙක්ස් කරන්න මේක තියෙන කලින් අපි සෙක්ස් කරා නානා ප්‍රකාර ආකාරවල. ඒ ලක් මොනේ. ඉතින් ඒ මිනිස්සුන්ට කියන්නේ පළවෙනි කාම සූත්‍ර බලන්න. අද වෙනකොට මම අර කලින් කිව්වා වගේ කන්නාඩියක මගේ දකින්න නිර්වාච ශරීරේ මම හරියට ඇවිල්ලා. හිතට දැනෙන තෘප්තිය ඒක වෙනස්ම ආකාරයක. ඒකත් එක්ක ජීවිතේ මම දැක්කේ සෑහෙන දේවල් වෙනස්. හිතන පදන විදිහ සහ මිනිස්සු අපිව පිළිගන්න විදිහ, ඩිස්ටන්ස් තියාගත්ත අය ලඟ වෙන විදිහ මේ හැමදේම. ඔය ආසෙකින් හතපොක try කරන මිනිස්සු නෑ. Anyway, on it. ඔන්න එනම් ඕක තමයි භූමි හරේන්ද්‍රන් ඉන්දියාවට ගිහලා නංගි වෙකලා කතා. ඕකේස් එදාරයට තිබ අන්තිම පෆෝමන්ස් එක තමයි මේක සුපිරිම පෆෝමන්ස් එකක්. මම දැකලා නැති මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගොඩාරියක් දැක්ක මේ පෆෝමන්ස් එකේ. මේ පෆෝමන්ස් එක කරේ කපිල. ඉතින් එයා මම ඇත්තටම එයාව කියන්නේ මම එයාව කලින් දැකලා තියෙනවා. හැබැයි පෆෝමන්ස් වයිස් කොහේ හරි පෆෝමන්ස් පීස් එකක් කරනවා දැක පළවෙනි පාර පට්ටම ලස්සනයි. එයා මේ පෆෝමන්ස් පීස් එකෙන් කරේ එක සිටුේෂන්ස් කොහොමද මියුසික් වලින් ඔඩියන්ස් එකකට මේ දෙන්න කියන එක. සෝ අපි බලමු. AI pornography. AI pornography. AI pornography. AI pornography. AI pornography. අයිට කලින් ගෙදර එන්න. අයිට කලින් ගෙදර එන්න. උඹේ මිනිහා උඹට ගහන්න නැතුව කවුරු ගහන්නද? උඹේ මිනිහා උඹට ගහන්න නැතුව කවුරු Munda pisu. Munda pisu.
Lankan culture. Sri 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 Lankan culture. Kindness. 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 Consent. Respect. Respect. Clap, 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 clap. ඕකේ සමයි ඉතින් ඔක්කොම පර්ෆෝමන්සස් ටික ඉවරයි. මම මේක ටිකක් දිග vlog එකක්. මං හිතන්නේ පැයයි මිනිත්තු 6ක් මං හිතන්නේ vlog එකේ දිග. බට් මම මුකුත් කපන්න නැතුව මේ එඩිට් කරන්න නැතුව එහෙම මේ ටික දැම්මේ මෙච්චර දිගටම vlog එක දැම්මේ. මොකද මට මේ පර්ෆෝමන්සස් පීසස් ඒ විදියටම මුකුත් අඩු කරන්න නැතුව ඔයාලට දෙන්න ඕනුණා. සමහරක් ඒවා මම ෆුල් වීඩියෝ කරලා තිබ්බේ නැහැ. ඩොමිනික්ගේ එක කපිලගේ එක මම ෆුල් වීඩියෝ කරලා තිබ්බේ නැහැ. මම මේ වීඩියෝ කරපු සේරම දැම්මා. මට මේ පර්ෆෝමන්සස් පීස් එහෙම්ම ඔයාලට පෙන්වන්න ඕන. මොකද එච්චරටම පවර්ෆුල් ඒ පර්ෆෝමන්සස් පීසස්. ඔයාලට ඒවා වෙනම ගිහලා හොයාගන්න පුළුවන් නම් ගිහලා හොයාගෙන බලන්න Grassrooted Trust එකේ. එතකොට කමත ස්පේස් එකේ මේවා දාලා ඇති. ඕකේ අපි ගියා. බයි බයි.